විජේගේ ජනනායකන් ෆිල්ම් එකේ බුකින් තාම ඕපන් වෙලා නැහැ. අපි හැම වීඩියෝ එකකටම ටැග් ගන්න දෙන්න තමයි ප්ලෑන් එක. ඉතින් මේ වීඩියෝ එකට ටැග් එකක් තියෙනවා. කරන්න තියෙන්නේ YouTube නම් subscribe කරන්න, Facebook TikTok නම් අපි follow කරලා කමෙන්ට් එකක් දාලා යන්න. කමෙන්ට් වලින් එක්කෙනෙක් තෝරගන්නවා. තෝරගන්නේ මේ වීඩියෝ එක හැම platform එකකටම වැටෙනවා. මේකේ වැඩිපුරම views කියලා තියෙන YouTube එකේ නම් views කියලා තියෙන YouTube එකේ කෙනෙක් තෝරනවා. Facebook TikTok නම් ඔය දෙකෙන් එකෙන් නම් මොකක් හරි වීඩියෝස් වැඩිපුරම views කියලා තියෙන. ඒකෙන් තමයි තෝරන්නේ. ඉතින් මේ වීඩියෝ share කරන්න, like කරන්න, follow කරන්න. අනිවාර්යෙන් ඔයගේ ගෙදෙට්ටම tag ගෙවනවා. mystery gift එකක් තියෙන්නේ. මොකක්ද කියන්න දන්නේ නැහැ. ඉතින් අපේ වීඩියෝස් ටිකටම බලන්න හැම වීඩියෝ එකකටම එක විනා කෙනෙක් ගානේ එක tag ගානේ හම්බ වෙනවා. ඉතින් ඒක මම දන්න විදිහට ලෝකෙ ඉස්සෙල්ලාම කරන්නේ ලංකාවෙත් අපි කරන්නේ ඉස්සෙල්ලාම. ඉතින් මේක ෂෝක් වැඩක් වෙයි. gift එක wrap කරන දැන ඉඳන් ගෙදෙට්ට යවන දැන් එනකම්ම මම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක හරි ආතල්ලට මට හරි ආසයි. අපි වීඩියෝ බලනකොට මේක ප්‍රධානම හේතුව Facebook එකේ මොනිටයිසේෂන් ඔන්නුනා. ඉතින් අපිට ඔයාලගෙන් හම්බෙන ඔයාලා වීඩියෝ බලනකොට පෝස්ට් ෂෙයා කරනකොට අපිට හම්බෙන සල්ලි ඔයාලට මාපෝ දෙනවා gift විදියට. ඉතින් ෂෝක් වැඩක් මම හරි ආස වැඩක් මේ පටන් අරන් තියෙන. ඉතින් ඔකට ඔයාලගේ support එක දෙන්න. back to the video. يعني ෆිල්ම් එකේ එන්නේ නමේ තාම ලංකාවේ බුකින් ඕපන් වෙලා නැහැ. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේකට මම දැක්කේ මේක Facebook එකේ දැක්ක නිවුස් එකක්. ඒ කියන්නේ මම දන්නේ නැත්ත පුරුදු කියලා. සිනමා වේදිකේ මම හිතන්නේ දැක්කේ මේකේ ඉන්දියන් චිත්‍රපට සංස්ථාවෙන් හරි කොහෙන් හරි මෙයාලට සාතිකයක් දෙනවනේ මේ ෆිල්ම් එක සම්බන්ධ වෙන හැම ෆිල්ම් එකකටම. ඉතින් ඒක තාම ඇවිල්ලා නැහැ. සහ මේකට නඩුවක් යන සිද්ධියකුත් තියෙනවා. ඉතින් තාම මම දන්න විදිහට මේ අද ඇවිල්ලා තව දවස් දෙකක් තියෙනවා ෆිල්ම් එකෙන්. අද ඇවිල්ලා 7 වෙනිදා. ඉතින් 7 වෙනිදා දැන් පැය 8යි කාල වෙනකොට තාම මේකට මොකුත් උත්තරයක් නැහැ. ඉතින් මේ යන විදිහට බැලුවොත් එහෙම 9 වෙනිදා ෆිල්ම් එක රිලීස් කරගන්න බැරි වාතාවරණයක් තියෙනවා කියලා තමයි අර මම සිනමා වේදින් එකේ දැක්ක ලිපියේ තිබ්බේ. ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක මොනවා වේද කියන්න බෑ. ඇත්තටම මටත් හිතන විදිහට සමහර වෙලට ෆිල්ම් එක කල් යන්න ඉඩ දෙනවා. ඉතින් මේ සීන් එකත් එක්ක තාම ලබන සතියට බුකින් ඕපන් වෙලත් නැහැ ලංකාවේ. ඒකෙන් දවස් කිහිපයකට ඔය ෆාදර් ෆිල්ම් එකට ඉතින් ගියාට පස්සේ ඔය දැන් අපි බලන හොඳම මෙච්චර කාලයකට ආව හොඳම සිංහල ෆිල්ම් වලින් එකක් වෙච්ච මලකිදුවේ නුඹ ෆිල්ම් එකෙන් පොඩ්ඩක් දර්ශන වාර පොඩ්ඩක් අඩු වෙනවා. හැබැයි මේකත් නිකන් අර ලිපියෙත් තිබ්බේ කවුද ෂාන් අයියා මං හිතන්නේ ලියලා තිබ්බේ අපේ මේ සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. අර දවස් 2යි 3යි උපරිම 4යි ඕනනම් 5යි මැක්සිමම් ගියොත් එහෙම. ඉතින් ඒ ගිහිල්ලා ක්‍රවුඩ් එක අඩු වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ওই සිංහල ෆිල්ම් එක ලස්සනට දුවා ගන්න පුළුවන්. අර දවස් ටිකේ මේ ලොකු දර්ශන වාර ප්‍රමාණයක් විජයගේ ෆිල්ම් එකට යනවා. සහ ඊට පස්සේ එනවා පරශක්ති ෆිල්ම් එක සිවකාර්තියන්ගේ. ඕක ෂූට් කරේ ලංකාවේ. දර්ශන කීපයක් ෂූට් කරා ලංකාවේ. ඉතින් මේ දෙක ක්ලෑෂ් වෙනවත් එක්ක හැබැයි ඉතින් කොහොමත් බොක්ස් ඔෆිස් එක විජයට යනවා. ඒ ඇස්සේ සිවකාර්තියන්ගේ ෆිල්ම් එකේ මොනවද හොඳ බොක්ස් ඔෆිස් එකක් ගියොත් එimhe සිවකාර්තියන්ටත් හොඳයි. මොකද දැන් ඊළඟට එන්න ඉන්න එක්කෙනා මතකනේ මොකේද විජේ කලින් ෆිල්ම් එකේ ගන්න එකද කොහෙද බාර දීලා ගියේ. ඉතින් මේ එහෙම සිද්ධියක් එහෙම තියෙනවා. ඉතින් කොහොමත් මේ විජේගේ මේ ෆිල්ම් එකට තියෙන කේස් එක නම් එයාගේ දේශපාලන දෙන කේස් එක තමයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. දැන්ට ඔක තමයි තියෙන අප්ඩේට් එක. ආවොත් උපරිම දවස් 3යි 4යි 5යි බලමිසු බලයි බයින කට්ටිය බණි. ඊට පස්සේ ඔක සල්ලි හම්බ කරා. ඊට පස්සේ ආයි සිංහල ෆිල්ම් ටිකට සහ ඔය දැන් යන අවටාර වලට මේවට හොඳට ෂෝ ටයිම්ස් ඇඩ් වෙලා ගානට ඒක බැක් ටු නෝමල් වෙනවා. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. දැනට මේ තියෙන තත්ත්වය අනුව තාම බුකින් ඕපන් කරගන්න විදිහක් නැහැ.